ශ්‍රී ලාංකික සිනමාවේ ජනප්‍රියම තරුව වන හේමල් රණසිංහ රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය අයිස්ක්‍රීම් මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වෙනවා. මීට කලකට පෙර තිරගත වීම ආරම්භ වීමට තිබුණත් මේ චිත්‍රපටය විවිධ හේතු නිසා තිරගත වීම කල්ගත වුණා. ඒ සියලුම බාධකයන් ජය ගනිමින් මාර්තු 6 වෙනිදා සිට මේ චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වෙනවා. කොළඹ තදාසන්න පැල්පත් නිවාසයක ජීවත් වන සිනමාලෝලී තරුණයෙකු වටා ගෙතෙන කතාවක් තමයි අයිස්ක්‍රීම් චිත්‍රපටයෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ. පිස්සුවෙන් වගේ සිනමාවට පෙම් කරන මේ තරුණයාගේ කතාව ඉතාම අපූර්වට නැවුම් අත්දැකීමක් එක්ක ප්‍රේක්ෂකයාට දැක ගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපවනු ලබන්නේ හේමල් රණසිංහ වන අතර ඔහුට අමතරව අයිෂා රාතුකෝරල, බිමල් ජයකොඩි, වීනා ජයකොඩි, රුක්මාල් නිරෝෂ්, අප අතරකින් නැසී ගිය ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, ඩී.බී. ගංගොඩ තැන්න වගේම චමිලා පීරිස් ඇතුළු පිරිසක් මෙහි රංගන දායකත්වය සපයනවා. අයිස්ක්‍රීම් චිත්‍රපටය ප්‍රදීප් ධර්මදාසගේ කොළුඳුල් සිනමා පටය වන අතර මෙහි තිරපිටපත රචනා කරනු ලබන්නේ ජනප්‍රිය රංගන ශිල්පී කලණ ගුණසේකර විසින්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කසුන් කල්හාර ජයවර්ධන, ගීත රචනය මංජුල වෙඩිවර්ධන, කැමරාකරණය චින්තක සෝමකීර්ති හා සංස්කරණය රුක්මාල් නිරෝෂ් විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම චිත්‍රපටයේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාව වන වේශ නිරූපණය සිදු කරනු ලබන්නේ නාරද තොටගම විසින්. දුමින්ද පියරත්න සහ කෝකිල විතානගේ විසින් චිත්‍රපටයේ නිෂ්පාදනය සිදු කරනු ලබනවා. අයිස්ක්‍රීම් MPI මණ්ඩලයේ සිනමා ශාලාවලදී දැන් ඔබට නරඹන්නට පුළුවන්.